පිරිවෙන් ගුරුවරයාගේ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප ලබා ගැනීමේ අරගලය දැන් අවුරුදු 25ක් විතර තිස්සේ පවතින අර්බුදයක්. මම මේ 25ක් කියලා කිව්වා අපි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය ආරම්භ කළ දැන් අවුරුදු 25ක් විතර වෙනවා. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පසුගිය ආණ්ඩු හැම එකක් එක්කම අපි කටයුතු කළා. නමුත් මේ ප්‍රශ්නය පිරිවෙන් ගුරුවරයා වෙනුවෙන් විසඳා දීම සඳහා උවමනාවක් ඇති ආණ්ඩු නෙමෙයි මෙතෙක්පත් උනේ. නමුත් වර්තමාන ආණ්ඩුව මුල පටන්ම පිරිවෙන් ගුරුවරයාට අහුම්කම් දීලා පිරිවෙන් ගුරුවරයාගේ තිබෙන ගැටලු විසඳා පිරිවෙන් ගුරුවරයා තෘප්තිමත් සේවකයෙක් හැටියට වර්ණාචාර්යවරයෙක් හැටියට කටයුතු සිදු කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න මුල පටන්ම සූදානම්ෙන් හිටියා. ඒ වගේම උවමනාවකින් හිටියා. ඒ නිසා වර්තමාන ආණ්ඩුව යටතේ මේ ගැටලුව විසඳා ගැනීම සඳහා වන සාධනීය සාකච්ඡාවට කීපයක් අපි මේ කාලය තුල සිදු කරගෙන ආවා. එහි තවත් එක් විශේෂ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේදී පවත්වන්නට යෙදුනා. පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ කුඹල්ගොඩ ධම්මාලෝක හඳුරන් වහන්සේගේ මූලිකත්වය ඇතුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අංජන ඕටිකල මහත්මත්, ඒ වගේම අතිරේක පාලන නාලක පෙරේරා මහත්මත් සම්බන්ධ වුණා. ඒ වගේම සම්බන්ධීකරණ ගුරු උපදේශක ජයලත් ආරච්චි මහත්මයාත් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණා. ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ හැටියට මමත් ඒ වගේම උපකෘත පාසල් නියෝජනය කරන නියෝජිතයෙක් හැටියට සුසිල් කුරේ මහත්මත් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණා. ඊටම සාධනීය සාකච්ඡාවක්. එකෙන් අපිට තේරුණා අද සාකච්ඡාවෙන් පස්සේ මෙතෙක් පසුගිය ආණ්ඩුව මේ ප්‍රශ්නය නිමා කිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කරනවා කටයුතු කරනවා කිව්වට සාධනීය සාකච්ඡාවක්වත් ඔවුන්ගේ අතින් සිද්ධ වෙලා තිබුණේ නැති බව අද හොඳින් පැහැදිලි වුණා. අද සාකච්ඡාව ඊටම සාධනීයයි. එහිදී විශේෂයෙන්ම ගැටලුවක් වෙලා තිබුණා පිරිවෙන් වගේම අනිකුත් රජයේ ආධාර ලබන පල්ලි පාසල් සහ එවැනි ගණයේ පාසල් සහ පෞද්ගලික පාසල් කියලා මේ වර්ග කීපයක පාසල් තිබෙනවා. ඒ නිසා ඒ අනිකුත් අයගේ පිරිවෙන් ගුරුවරයාගේ ගැටලුවක් නැහැ. උන්ට මේ 106 කැපෙන එක නතර කරලා රාජ්‍ය සේවක විශ්‍රාම හිමි කර ගැනීම සඳහා තමයි නෝන් සටන් කරන්නේ. අනිකුත් උපකෘත පාසල් සහ ඒ රජයේ ආධාර ලබන පාසල් වල ගුරුවරුනුත් මේකට එකඟ වෙයිද නැද්ද කියලා ගැටලුවක් ඇති වෙලා තිබුණා. නමුත් අද නිශ්චිත වශයෙන්ම තහවුරු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ අයගේ එවැනි ඉල්ලීමක් නැහැ. මොකද ඒගොල්ලන්ට දැනට ලැබෙන ආකාරයට ඒ පාරිතෝෂිතයන් ඒ වගේම ගැටිවිටි එක සහ විශ්‍රාමයේ ඒ ආකාරයට ලබා ගන්න ඔවුන් කැමතියි. ඔවුන්ගේ එහෙම 6% කැපෙන එක නිමා කළ රාජ්‍ය සේවක විශ්‍රාමයේ ලබා දෙන්න කියලා ඔවුන්ගේ ඉල්ලීමක් නැහැ. ඊය තහවුරු කළ ඉදිරියේදී අදාළ ගුරු සංගම් වලිනුත් ලිපි ඉදිරිපත් කිරීමට ඒ පෞද්ගලික පිරිවෙන් නොවන අනිකුත් පාසල් නියෝජනය කරන ඒ වෘත්තීය සමිති සම්බන්ධීකරණ සහෝදරයා කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතින් අද සාකච්ඡාවේදී ආපු එකඟතාවය තමයි පිරිවෙන් ගුරුවරයා උදෙසා පමණක් 825ක පිරිවෙන් ගුරුවරයා උදෙසා පමණක් මේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන තවත් ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවක් ඉතා ඉක්මනින් අරගෙන මේ උමනාව කැබිනට් පත්‍රිකාවක් හැටියට ඉදිරිපත් කරලා අනුමත කරලා ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු කරනවා කියන එක. ඒ නිසා තව ඉතාමත්ම ආසන්න දවසකදී අධ්‍යාපන ඇමතිතුමිය හැටියට අග්‍රාමාත්‍යතුමියත්, ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමත්, ඒ වගේම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයාත්, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ අදාළ නිලධාරියෙකුත් මේ ආදී සෑම දෙනා මේක රාශි වෙලා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක හඳුරන වහන්සේ ඇතුළු මේ අය සාකච්ඡා කරලා මේ පිරිවෙන් ගුරුවරයාගේ දැවෙන ප්‍රශ්නයක් වූ මේ 106 ගැටලුව නිමා කිරීම සඳහා තියෙන බාධක මොනවද කියලා සාකච්ඡා කරලා පිරිවෙන් ගුරුවරයා උදෙසා මේ ඉල්ලීම ජයග්‍රාහීව ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු නිමා කිරීමට නැත්නම් කටයුතු සම්පූර්ණ කිරීමට වුන් ළඟදී මේම සාකච්ඡාව ගන්න එකඟතාවයෙන් අද දවසේ මේ සාකච්ඡාව අපි නිමා කළා. ඒ නිසා අපි පිරිවෙන් ගුරු හැමෝටම ප්‍රකාශ කරන්න කැමතියි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය ආරම්භ කර දවසේ පටන් පිරිවෙන් ගුරුවරයාගේ මේ විශ්‍රාම වැටුප් අර්බුදයේ පිළිබඳ ප්‍රශ්නේ අපි අඛණ්ඩව රැගෙන ආවා. නමුත් මේ ආණ්ඩුව යටතේ ඉතාමත් ආසන්න දවසක ඒ අර්බුදයේ ගැටලුව නිමා කළා. ගුරුවරයාගෙන් විශ්‍රාම වැටුප සඳහා කැපෙන 106 තමගේ වැටුපට ලැබෙන සලස්වලා වැටුප් විශ්‍රාමය පොදු රාජ්‍ය සේවක විශ්‍රාමයේ පිරිවෙන් ගුරුවරයාට හිමි කර දීම සඳහා
කටයුතු අපි සිදු කරමින් තිබෙනවා. ඒ ජයග්‍රහණය අපට නොබෝ දිනකින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි තරයේ විශ්වාස කරනවා.